ඔන්න තවත් අලුත් දවසක් මොකද රව්වත් වැටෙනවා අම්බුලව ටවර් එකේම ලස්සනට සුදුවට සුදේ වෙන අවු වැටලා මාරම ලස්සනයි. අද මම කතා කරන්න හිතුවා නිකන් මරු හැබැයි හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක නරක පැත්ත ගොඩක් වැඩි. ගොඩක් වැඩි කියන්නේ ඒක මානුෂීය පැත්තෙන් බැලුවොත් එහෙම ගොඩක් අප්සෙට්. හැබැයි විද්‍යාව හා තාක්ෂණයේ පැත්තෙන් බැලුවොත් එහෙම ගොඩක් හොඳයි. ඉතින් මම අද කතා කරන්න යන්නේ පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධ නිසා විද්‍යාව තාක්ෂණය ඇක්සලරේට් වෙන එක කොහොමද කියන්නේ වේගෙන් දියුණුනේ කොහොමද කියලා පොඩ්ඩක් කතා කරන්න. ඒක හරි ඉන්ටරෙස්ටිං දේවල් ටිකක් තියෙනවා ඒකෙත්. ඉතින් පළවෙනි ලෝක යුද්ධය ඇති වුණා 1914 1918 අතර. ඉතින් ওই කාලේ යුද්ධ රැංක ඇති වුණා. යුද්ධ රැංක කියන සබ්ජෙක්ට් එක හරි ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක්. ගොඩක්ම ලංකාවේ යුද්ධ තියෙන කාලේ සහ වීඩියෝ ගේම්ස් ප්ලේ කරන කාලේ හරි මාතෘක කතාවක්. ඉතින් යුද්ධ රැංක පළවෙනි වතාවට ඇති වුණේ ඔය පළවෙනි ලෝක යුද්ධ කාලේ. ඊට පස්සේ ජර්මන් සබ්මරීන්ස් ওই කාලේ සෑහෙන ගේමක් ගැහුවා. කියන්නේ මේ සබ්මරීන් තිබ්බා U-boats කියලා සබ්මරීන් ජාතියක් තිබ්බා ජර්මන්ලගේ. මම දැන් සබ්මරීන්ස් සෑහෙන දියුණුවකට ආවා පළවෙනි ලෝක යුද්ධ කාලේ. ඔය සබ්මරීන් ජර්මන් සබ්මරීන් කතන්දරත් එක්ක. ජර්මන් තාක්ෂණය ඒ කාලේ ඉඳන් මාර දියුණුයි. ඒගොල්ලෝ යුද්ධ වෙනුවෙන් මාර දිට ඔය වගේ දේවල් හැදුවා. ඒක. ඊට පස්සේ ওই කාලෙම තව හැදෙනවා ගුවන් යාන. ඒ කියන්නේ ප්‍රහාරක ගුවන් යාන. මතකනේ ඒ වගේ අර තිබ්බේ මුලින් තිබ්බේ අර මේ මොකක්ද ඒකට කියන්නේ? A few inches later. හුලම් පෙත්ත කියලා කියන්නේ හුලම් පෙත්ත තියෙනවා. හැබැයි තුවක්කු දෙකක් තියෙන්නේ හුලම් පෙත්තට පිටිපස්සෙන්. හරි. ඉතින් ඔය සින්ක්‍රොනයිස් මැෂින් ගන් හයි කරපු ෆයිට් එයාක්‍රාෆ්ට් ඒවා හැදුනෙත් පළවෙනි ලෝක යුද්ධ කාලේ. ඉතින් ඒකේ පොඩි මෙකනිසම් පාර්ට් එකක් තියෙනවා. YouTube එකේ වීඩියෝ සර්ච් කරලා බලුවොත් එහෙම ඔයාලට හොයාගත්ත හැකි. ඒ කියන්නේ අර තට්ටු දෙක තට්ටු කරකිනවා. ඉස්සරහා තට්ටු කරකිනවා ප්ලේන් එකේ. ඒ මැද්දෙන් තමයි උණ්ඩ යන්නේ මැෂින් ගන් එකේ. ඉතින් ඒකේ ටයිමින් හරියට මෙකනිසම් එක හදලා තියෙන්නේ. ඒවා හදලා පළවෙනි පාර්ට් try කරලා තියෙන්නේ. පළවෙනි ලෝක යුද්ධ කාලේ. ඒ පාර්ට් එක මාර ඉන්ටරෙස්ටිං මේ මොකද මං කියවන පොත් සෙට් එකක් තිබ්බා පොඩි කාලේ බිග්සර්ගේ ගුවන් වික්‍රම කියලා. ඉතින් ඒ පොත්වල ඒ ප්ලේන් සීන් ගොඩ තිබ්බයි. ලෝක යුද්ධ කාලේ තිබ්බ ප්ලේන්ස් වල මාර උනන්දුයි පොඩි කාලේ ඉඳන්ම. ඊට අමතරව සුවිශේෂ එකක් තමයි බාබ්ඩ් වයර්. ඒ කියන්නේ ඔය වැට කම්බි. ගෙවල් වටේට වැට කරලා තියෙන කම්බි. ඒ කම්බි හදන්න පටන් අරගෙන තියෙනෙත් ඔය පළවෙනි ලෝක යුද්ධ කාලේ. ඔය හැදුනේ පළවෙනි ලෝක යුද්ධ කාලේ. ඉන්ටරෙස්ටිං. ඊට පස්සේ අපි කතා කරමු දෙවෙනි ලෝක යුද්ධ ගැන. දෙවෙනි ලෝක යුද්ධ ගැන කතා කරමු. දෙවෙනි ලෝක යුද්ධ තමයි සෑහෙන විද්‍යාව තාක්ෂණය දියුණු වෙන්න සෑහෙන බලපෑමක් උනේ. දෙවෙනි ලෝක යුද්ධ ඇති වෙන්නේ 1939ත් 1945ත් අතර කාලේ. ඉතින් ওই කාලේ ඔයාලා හරියටම දන්නවා ඇටොමික් බෝම්බ්ස්. ඒ කියන්නේ පරමාණු බෝම්බ හැදුනේ ওই කාලේ. ඒක ඉතින් හොඳටම දන්නවනේ. ප්‍රසිද්ධම තියෙන. ඉතින් ඔය අතර ඊට පස්සේ පෙනිසිලින්, බ්ලඩ් ප්ලාස්මා ටෙක්නොලොජි ඕව හැදුනෙත් දෙවෙනි ලෝක යුද්ධ කාලේ. යුද්ධ වලින් ප්‍රහාර ඒ කියන්නේ තුවාල ලැබූ යුද බටයන්ට ලෙඩ රෝග හැදෙන්න ගත්තා විස බීජ ගියේ ඉඳා. ඉතින් ඒවට පෙනිසිලින් සෑහෙන උදව්වක් වුණා මේ මිනිස්සුන්ට. බ්ලඩ් ප්ලාස්මා ටෙක්නොලොජි කියන්නේ මේ රුධිරයේ තියෙන සංඝටක වෙන් කර ගැනීමට පාවිච්චි කරපු තාක්ෂණයක්. කරපු නෙමෙයි දැන් කරන තාක්ෂණයක්. හරිද? හරි. ඊට පස්සේ රේඩාර් තාක්ෂණය සෑහෙන වශයෙන් දියුණු වෙනවා දෙවෙනි ලෝක යුද්ධ කාලේදී. රේඩාර් තාක්ෂණය දියුණු වීමත් සමග පසු කාලේ ඔය මයික්‍රෝවේව් තාක්ෂණය දියුණු වෙනවා. ENIAC කියන කම්පියුටර් එක නිෂ්පාදනය වෙන්නේ ওই කාලේ. ENIAC කියන්නේ ටෝන් 30ක් විතර බර වැකියුම් ටියුබ්ස් 18000ක් විතර පාවිච්චි කරපු පරිගණකයක්. තඩි පරිගණකයක්. හිතන්න මේ තඩි හෝල් එකක තියෙන වෙන කම්පියුටර් එක. වැකියුම් ටියුබ්ස් කියන්නේ ට්‍රාන්සිස්ටර්ස් වල කලින් ආපු ටෙක්නොලොජි එක. දැන් ENIAC ගැන කතා කරනවා. ENIAC නිසා දැන් ඔය එක එක යුදසුම් වලට අදාළ ගණනය කිරීම කරන්න මේ කලින් යොදාගත්තේ මිනිස්සු වෙනුවට කාර්යක්ෂම විදියට පාවිච්චි කරන්න තමයි මේ කම්පියුටර් හදන්නේ. ඒ කාලේ එක හැදුවට යුද්ධෙන් පස්සේ තමයි හරියටම ඊට වැඩි හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තරමට දියුණු වෙන්නේ. හැබැයි ඒකෙන් මේ රීප්ලේස් වුණා හියුමන් කම්පියුටර්ස්. හියුමන් කම්පියුටර්ස් කියන්නේ ඒ කාලේ වැඩි මේ කට්ටිය ඒකට සහභාගී වෙන්නේ ගැහණු කට්ටියලු. ඉතින් ගැහණු කට්ටියගේ ජොබ් එක ඉතින් ගහලා ගියාලු ENIAC වගේ. ඉතින් දැන් අර AI වලින් IT ජොබ්ස් ගහලා යනවා වගේ සීන් එක තමයි ඒක. ඉතින් ඔය පරිගණක ගැන කතා කරපින්දා මම ආයි කියන්න තියෙන්නේ ක්‍රිප්ටෝග්‍රැෆි. ඒ කියන්නේ අපි තමයි මේ එන්ක්‍රිප්ෂන් වගේ දේවල් පාවිච්චි වුණා දෙවන ලෝක යුද්ධ කාලේ. ඔයාලා ඉමිටේෂන් ගේම් ෆිල්ම් එක බැලුවා නම් ඔයාලා දන්නවා. ඔයාලා දැකලා ඇති එනිග්මා මැෂින් එක. එනිග්මා මැෂින් එකේ කෝඩ් එක ක්‍රැක් කරගන්න ඇලන් ටියුරින් සහ ඇතුළු කට්ටිය මාර ගේමක් ගහනවා. ඉතින් දැන් එනිග්මා මැෂින් එකෙන් එන්ක්‍රිප්ට් කරපු කෝඩ් එකකින් තමයි අරගොල්ලෝ පණිවිඩ හුවමාරු කරගන්නේ. අලවන්ට මැද්දේ ඉඳන් මේක රීඩ් කරගන්න බෑ මොකද්ද මේ යන පණිවිඩය කියලා. ඉතින් එන්ක්‍රිප්ෂන් ඔන්න ඒ කාලේ පාවිච්චි වුණා. ඊට පස්සේ ෆයිටර් ජෙට් එන්ජින් තාක්ෂණයත් දෙවන ලෝක යුද්ධ කාලේ තමයි දියුණු වෙන්නේ. ඒක ජර්මන්ලයි පැත්තෙන්. ඒගොල්ලෝ හදනවා ME262 ෆයිටර් ජෙට් එක. ඔයාලා YouTube එකේ සර්ච් කරලා බලන්න. ඒක ඒ කාලේ හැටියට මාරම නිෂ්පාදනය. ඊට පස්සේ ආයි ජර්මන්ලයි පැත්තෙන් මෙනවා ඔය V1 එකයි V2 කියලා. V2 එක බැලිස්ටික් මිසයිල් එකක්. V1 එක ඒක හිතන්නකෝ මේ ජෙට් එන්ජින් එකක් හයි කරපු ප්ලේන් එකක් ගිහිල්ලා අදාළ තැන් වලට ගිහිල්ලා වට්ටනවා නැත්නම් අර මේ පුපුරවන්න වගේ දෙයකට පාවිච්චි කරපු එකක්. ඔය තාක්ෂණය ඇමරිකාවට පසු කාලීනව සෑහෙන වැදගත් වුණා. ඇමරිකාවේ අභ්‍යවකාශ ගමන් වලට හොඳට යන දේවල් වලට. පස්සේ ඔය ජර්මන් සයන්ටිස්ට්ලා ක්‍රමයෙන් ඇමරිකාවට මාරුණා. ඉතින් ඒ තාක්ෂණය හිමීට ඇමරිකාවට ආවා. ඒගොල්ලෝ රොකට් එක හොඳට ගියා. මිනිස්සු ඒකට බෑවා. ඒ තාක්ෂණයත් ඔන්නෝම. ඉතින් මේ පරිගණක සහ ඔය රොකට් තාක්ෂණයට නම් සෑහෙන දෙයක් වුණා ඔය දෙවන ලෝක යුද්ධ කාලේ. සහ ගුවන් යාන වලට ජෙට් එන්ජින් හදන්න. හරිය
හරිම ඉන්ට්‍රස්ටිං දේවල් ටිකක් තියෙනවා. දෙවන ලෝක යුද්ධ කාලේ නම් ඉතින් මට මේ මතක ඇති දේවල් තමයි මම කියන්නේ. මම ගුවන් යාන සම්බන්ධ විශේෂයෙන්ම කැමතියි. මොකද මා කිව්වාගේ බිගිස්වත්ගේ ගුවන් වික්‍රම පොත් කියවන හින්දා මම ඒ ගුවන් යාන වලට මාර කැමතියි. යුද්ධ ඉතින් ඔය වගේ නිපැයුම් වෙනවා. හැබැයි ඉතින් ඔගේ මැරිජ් කියන්නේ දීවි පිදපු කට්ටිය ඉතින් සෑහෙන්න වැඩි ඉතින්. ඉතින් දන්නවනේ ලෝක දෙවෙනි ලෝක යුද්ධ ඉවරනේ ජපානයට බෝම්බ අතෑරලා ඒකේ ලොකු හානියක් වුණා. ඒකේ ප්‍රතිඵල තාම උනත් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ තරම් ඒ දරුණුයි ඒක. සෑම දුෂ්කර සහ හරි රළු දේවල් අස්සේ නව නිපැයුමුත් සිද්ධ වුණා. ඒ වගේ යුද්ධ ඇති වෙන්න කියලා නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. මම කියන්නේ ඒනට ඒකින්ද තාක්ෂණය විද්‍යාව සහ තාක්ෂණය මාර පිම්මක් පැන්න. ඉතින් ඕකයි මට අද කතා කරන්න හිතුනේ. නිකන් ජොලියට ඇවිදින ගම. හරි එහෙනම් අද දවසට ඔච්චරයි. ආයෙ හම්බෙමු. බයි.